Hello friends, welcome back to my YouTube channel. අපිට වන ආයෙත් වැස්ස කාලේ පටන් ගත්තා. මම මේ ළඟදී දාපු වීඩියෝ එකේ තවලා දකින්න අපිට නම් හොඳටම වැස්ස. මේ දවස්වල ඇත්තටම ඉවරයක්ම නැතෝ වැස්ස වහිනවා. එළියටවත් බහින්න විදිහක් නැහැ. රෙද්දක් හොදන්න වේල ගන්න වෙලාවක් නැහැ. ඉතින් වැඩ ගොඩක් තියෙනවා කරගන්න. ඒ උනට කරන්න විදිහක් නැහැ මේ වැස්ස කාලේ නිසා. ඇත්තටම මට වොයිස් කරන තරම් එහෙම තම සනීපයක් නෑ. මම තාම ඇත්තටම අසනීපෙන් ඉන්න හොඳටම හැම වෙලාවෙම හැදිලා කතා කරගන්න බැරුව ඔයාලට තේරෙන විදිහට මම නහයෙන් කතා කරනවා වගේ මේ ඒ තරම් මට අසනීපයි. දැන් සති 10ක් වෙනවා තාම අඩු නෑ මේ අසනීපේ. ඒ වුණාට මට හිතුණා මේකට වොයිස් කරන්න ඕනේ කියලා. මොකද ළඟම එන A level exam එක තියෙනවා. ඉතින් මේ ළඟම එන A level exam එකට මට හිතුණා ඔයාලට ටිප්ස් ටිකක් අරගෙන එන්න ඕනේ කියලා. මම A level exam එක කරද්දි කරපු වැරදි ගැන කිව්වොත් ඇත්තටම මම කරපු ලොකුම වැරද්ද තමයි හොඳට නිදාගත්තම. අන්තිම සතියේ විතර ඉඳලම හොඳට නිදාගත්තා. ඇත්තටම මට හිතා ගන්න බෑ මට ඇයි එහෙම එච්චර නිින්ද ගියේ කියලා. ඒකට මම හොඳට නිදාගත්තා. ඒක තමයි මම කරපු ලොකුම වැරද්ද. ඊළඟ වැරද්ද තමයි මට අන්තිම සති දෙකේ ඇත්තටම ටාගට් එක නැතුව ගියා. ටාගට් එක ඒ කියන්නේ මම ටාගට් එකට ඒම් කරේ නෑ. ඒක නිසා මට හරියට පාඩම් කරන්න හරි කම්මැලි. එතකොට වැඩකට කිසි වෙලාවක ફોකස් කරන්න බෑ. ඔය වගේ වැරදි ගොඩාක් මම කරා. ඉතින් මට හිතුණා මේ දේවල් නොකර ඔයාලා කොහොමද ඉස්සරහට මේ ඉන සත් දෙකේ වැඩ කරන්න ඕන කියලා කියා දෙන්න. මම දැකලා තියෙනවා YouTube එකේ සමහර වීඩියෝස් තියෙනවා අන්තිම සති දෙකේ ඒ level කොට දාමු. ඇත්තටම ළමයි එහෙම කරන්න බෑ. අන්තිම සති දෙකේ ඒ level කොට දානවා කියන ඒ කියන දේ ඇත්තටම බොරුවක්. බොරුවක් කියන හේතුව තමයි එහෙනම් ඉතින් අපි අවුරුදු දෙකක් තිස්සේ බොරුවට ඉගෙන ගන්න ඕනේ නැහැ. අපිට පුළුවන් ඉතින් සති දෙකකින් ඒ level exam එක ගොඩ දාන්න. එහෙම කරන්න බෑ ළමයි. හැබැයි ඔයාලා අන්තිම සති දෙකේ කරන වැඩ ප්‍රමාණය අනිවාර්යයෙන්ම ඔයාලගේ exam එකට බලපානවා. මොකද මේ සති දෙක ඇතුලේ ඔයාලා කරන වැඩ ප්‍රමාණය එතකොට ඔයාලා කරන pass papers ඔයාලගේ ඔලුවට යන දේවල් නිසා තමයි අනිවාර්යයෙන්ම ඔයාලට exam එක ලියන්න mind එක හැදෙන්නේ. ඒක නිසා අන්තිම සති දෙකේ කරන වැඩ ටික අනිවාර්යෙන් බලපානවා. හැබැයි අන්තිම සති දෙකෙන් නම් ගොඩ දාන්න බෑ. මේ වෙනකන් කිසිම වැඩක් නොකර ඉඳලා නම් කිරියටවත් එක්සෑම් එක නම් ගොඩ දාන්න බෑ. ඒක ඇත්තටම කරන්න හරිම අමාරු දෙයක්. මොකද අපි ලාස්ට් එකේ තමයි මම එක්සෑම් එක කරේ. ඉතින් මට තියෙන ලොකුම අත්දැකීම තමයි මම ටෙක් සබ්ජෙක්ට් එකකින් තමයි A levels කරේ. මම කලින් වීඩියෝ වල දාන්න ඇති. මම ප්‍රැක්ටිකල් සෙමිනාර් එකට යනකොට වීඩියෝ එකක් දාලා තිබුණා. ඇත්තටම ළමයි ET සබ්ජෙක්ට් එකෙන් කරන කෙනෙක් නම් විශේෂයෙන්ම ටෙක් කරන කෙනෙක් නම් ඔයාලට නම් අන්තිම සති දෙකෙන් මම ටෙක් කරන නෙමෙයි ඕනිම A level සබ්ජෙක්ට් එකක් කරන ළමයි කොමර්ස් වේවා ආර්ට් වේවා සයන්ස් මැත්ස් ඕනම සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකක් කරන කෙනෙක්ට අන්තිම සති දෙකේ විතරක් වැඩ කරලා A level ගොඩ දාන්න බෑ. හැබැයි ඔයාලා මේ අන්තිම සති දෙකේ කරන වැඩ ටිකෙන් ඔයාලට ගොඩ යන්න පුළුවන්. මම කියන්නේ මුලින් ඉඳන් පාඩම් නොකර ඉඳලා අලුතෙන් පාඩම් කරන්න පටන් ගන්න අය නෙවෙයි. මේ වෙනකන් කරගෙන ආපු වැඩ ටික දිගටම කන්ටිනියු කරගෙන ගිහිල්ලා පාස් පේපර්ස් කරලා ඒ දේවල් කරපු කෙනෙක්ට අනිවාර්යයෙන්ම එක්සෑම් එක ගොඩ යනවා කියන එක අමාරු දෙයක් නෙවෙයි. මේ වෙලාවේ ඔයාලට කියන්න දෙන විශේෂම දේ තමයි අනිවාර්යයෙන්ම මේ සති දෙකේ පාස් පේපර් කරන්න. ඔයාලා තාමත් පාස් පේපර් කරන්න අරගෙන නැත්නම් දැන් ගන්න පාස් පේපර් කරන්න. මොකද පාස් පේපර්ස් කියන්නේ හරිම වැදගත් දෙයක් A level exam එකේදී. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා කරන්න ඕනේ දේ තමයි මේ දවස් ටික ඇතුළත පාස් පේපර් කරන්න. පාස් පේපර් අරගෙන මොනවද මේ කලින් ඇවිල්ලා තියෙන්නේ? එතකොට මේ දේවල් කොහොමද මේ ප්‍රශ්න හැදිලා තියෙන්නේ? එතකොට මොන පාඩමෙන්ද මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ? එතකොට සමහර අවුරුදු වල එකම පාඩමෙන් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. අවුරුදු ගාණක් එක දිගට එකම පාඩමෙන් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. එතකොට සමහර අවුරුදු වල එකම ප්‍රශ්නේ කාරකවල අනිත් පැත්තට දීලා තියෙනවා. කියන්නේ තියෙන දේවල් වෙනස් කරලා. ඒ වගේ දේවල් තියෙනවා. මට මතක විදිහට IT පේපර් එකක එහෙම තිබුණා අවුරුදු දෙකක් එක ළඟ අවුරුදු දෙකක් මෙහෙම පදවි ප්‍රශ්නය දෙපාරක් රිපීට් වෙලා එකම ප්‍රශ්නය එකම විදිහට තිබුණේ එකපාරක් ඇවිත් තිබුණ රචනා ප්‍රශ්නෙට අනිත් පාර ව්‍යුහගතයකට ඇවිල්ලා තිබුණා. ওই විදිහට තමයි මේ පේපර් එක හැදිලා තිබුණේ. ඉතින් මම කියන්නේ මේ අන්තිම සති දෙකේ අනිවාර්යෙන්ම ඔයාලා වැඩ කරන්න ඕනි පාස් පේපර් එක. ඒක තමයි ඔයාලට කරන්න තියෙන ලොකුම දේ. ඉතින් අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්න. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න.